සේරවන්ටම ගුඩ් මෝර්නිං. මේ අද ඉතින් ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් වාහන බ්ලොග් එකක් ගේන්න හිතුවේ. ගොඩක් දිනෙක ඉල්ලලා තිබ්බා වාහන ආයේ ජර්මනියේ වාහන බ්ලොග් එකක් ගේන්න කියලා. ඉතින් මේ අද මම ඇවිල්ලා ඉන්නේ Volkswagen එකට. ඒ කියන්නේ ජර්මනියේ තියෙන ලොකුම කම්පැනි එක තමයි Volkswagen කියන්නේ. දැන් මේකේ මේ වාහන වල කියන්නේ Volkswagen parts වල Volkswagen parts එහෙම වෙන වාහනටත් පාවිච්චි කරනවා ගොඩක්. Skoda ඔය Seat එහෙම ගහන්නත්. ඉතින් ඔය ලොකු Volkswagen එක කියන්නේ ජර්මනියේ තියෙන ලොකුම වාහන මේ කම්පැනි එක තමයි. මේ ගණන් ඉතින් මේ ලංකාවේ මේ ජර්මනියේ තියෙන මිල ගණන් මේ සේරම ගණන් වලට ටැක්ස් එක වැඩිලා තමයි තියෙන්නේ. ටැක්ස් එකත් එක තියෙන්නේ. තව ටැක්ස් එක වාහනේ ඔය වාහනේ මිල දීලා ගන්න ගාන තමයි උතන ගහලා තියෙන්නේ. ඒ කියන්නේ තව අමතර ටැක්ස් එකක් නැහැ මෙහි. ඔය ටැක්ස් එකත් එක තමයි ඔය ප්‍රයිස් තියෙන්නේ ඉතින් වාහන වල. ඒකින්ද වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ඉතින් මේක ඔයාලට මම කියන්නම්. ඒතකොට ඔයාලට පුළුවන් මේ ප්‍රයිස් කොහොමද තියෙන්නේ කියලා. තව දෙයක් තමයි ඉතින් වාහන වල මිල සේරම මම කියන්න යන්නේ. මිල කියන්නේ යුරෝ වලින් ලංකාවේ සල්ලි වලින් මම කියන්නේ මොකද. ඉතින් මේ Volkswagen එකේ ලස්සන දෙයක් තමයි මේ අවුරුද්දේ කියන්නේ ඉතින් පරණම වාහනයක් මේ අවුරුද්දේ අලුත් කරලා මේ කියන්නේ 2000 මම හිතන්නේ 2024 25 වගේ පටන් ගත්තේ තමයි ඒක ඉලෙක්ට්‍රික් ගහන්න. ඉතින් මගේ ඉස්සරහා මේ වාහනේ තියෙනවා. අපි ජහර ගිහලා බලමු මොකද්ද වාහනේ කියලා. ඇවිල්ලා තියෙන Volkswagen එක ගහන full electric මේ van එකක්. මේක ඇවිල්ලා Yuku Books එකක්. මේක තනිකර electric. ඒ කියන්නේ මාර ලස්සන මේ වාහනේ. මේකේ මිල ගණන් නම් ගහලා නැහැ. එවනම් මම හිතන්නේ මේකේ මිල ගණන් මේ මාකට් එකට හැටියට දැන් යන්නේ යුරෝ 60000කට වගේ 55ක් 60000කට වගේ තමයි මේ 60000කට වගේ තමයි අලුත් වාහනයක් ගන්න පුළුවන් brand new. ඉතින් මේක මම මාර ලස්සනයි මේ වාහනේ නම් full electric කියන්නේ. ඉතින් මාර වෑන් එකක් තමයි මේක එනවා දොරවල් 5ක්. දොරවල් 5 වෑන් එක. ඉතින් ලස්සනයි. මේ පරණ මොඩල් එක. ඒ කියන්නේ දැන් මම දන්නේ කවදා ඉඳන්ද මේකේ පළවෙනි මොඩල් එක Volkswagen එකෙන් ගැහුවේ කියලා. මේක සාමාන්‍යයෙන් ඉතින් Volkswagen එක මේ මොඩල් එක ඇවිල්ලා නිකන් ඉකෝන එකක් නිකන් හොඳ හදපු වෑන් එකක් තමයි පරණ කාලේ ඉඳන්ම. ඉතින් ඒලා අලුතෙන්ම හැදුවා ඉලෙක්ට්‍රික් විදියට. ඉතින් මේ ජර්මනියේ ගොඩක් මේවා තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් පාරේ දුවනවා මේවා. මේක ඇවිල්ලා ෆුල් ඉලෙක්ට්‍රික්. ඉතින් මේකේ බැටරි හැම මන්නම් දැන් ගහලා නැහැ බැටරි හැම කැපැසිටි එක කීයක්ද කියලා. වටිනාම වාහනයක් තමයි මේක. ඉතින් ෆුල් ඉලෙක්ට්‍රික්. සීට් මට පේන විදිය 7ක් විතර මේ වාහනේ. ඉතින් මේක එනවා තනිකර වෑන් එකක් තමයි. ඉතින් තාම මේ සීට් කවර් කරලා තියෙන්නේ කියන්නේ තාම brand new. අර Volkswagen ලාංඡනෙත් එහෙම ස්ටිකර් එක තියෙනවා. ඉතින් මොනිටර් එකේ තාම ස්ටිකර් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ තාම මෙතන ස්ටිකර් ගහලා තියෙනවා. ස්ටිකර් තාම ගලවලා නැහැ. අතන දොරේ උතුණා. ඉතින් ලස්සන වාහනයක් තමයි මාත් ආස මේකට මේ පාර Volkswagen එකෙන් ගෙනාපු වාහනයක්. හරිම ලස්සනයි මේක. එන්න තව Volkswagen එකක්. මේක සාමාන්‍ය Volkswagen එකේ මේ පොඩිම වාහනේ Volkswagen පොඩිම වාහනෙන් මේ පොඩිම තව දෙකක් තියෙනවා මේකට ඉස්සෙල්ලා. මේක කියන තුන්වෙනි එකට පොඩි සයිස් එකට යද්දී මේක ඇවිල්ලා Volkswagen Polo එකක්. බලන්නකෝ මේකත් ලස්සනයි. මේක එයාර්ලයින් එක. ඒක 2025 මේක යුරෝ 27000ක් වෙනවා. මේක ඇවිල්ලා පෙට්‍රෝල් එකක්. මේක එන්ජින් කැපැසිටි එක එනවා 700ක් වගේ දුවලා තියෙනවා. මේක යුරෝ 27000යි. ඉතින් මම මේ ලංකාවේ ගාන වලින් හැම වාහනෙම ගණන් හදන්නේ නැහැ. ඉතින් ඕලා ඒ ගාන වැඩි කරන්න කොහොමද දැන් මම මේ වීඩියෝ කරද්දි වාහනේ යුරෝ මාකට් එක යන්නේ. දැන් ඉතින් මේ සේල්ම ගණන් යුරෝ වලින් තමයි එන්නේ. මොකද ඉතින් පෙලක් අය අහනවා ඊට පස්සේ මොන වලින්ද කියන්නේ කියලා. මම සේල් මේ ගණන් කියන්නේ යුරෝ වලින්. මේක ඉන්නේ මේ දැන් ඕලා යුරෝ 27 දාන්න ඒක 370ට 360ට වගේ වැඩි කරන්න. ඉතින් මේක ඇවිල්ලා Volkswagen එකේ තියෙන සාමාන්‍ය පොඩිම වාහනයක් තමයි. ඊට පස්සේ මේකෙන් උඩට යන්න තමයි ලොකු වෙනවා. ඊපස්සේ මෙතනත් තව ඒ වගේ එකක් තියෙනවා.
මේක පැකේජ් එක නෑ මේක බාස් එක. ඉතින් මේක එනවා යුරෝ 15000ක්. මේක 2022 මොඩල් එක. මේකත් දුහලා තියෙනවා කිලෝමීටර් 52000ක්. ඉතින් මේකත් ඇවිල්ලා පෙට්‍රෝල් එකක් තමයි. මේ තමයි තව පෝලෝ එකකින් උඩට ආපුවම මේක තමයි ගෝල්ෆ් එක. Volkswagen එකේ. මේකත් ගොඩක් මේ යන වාහන එක මේ මුළු ලෝකෙම යන වාහනේ තමයි ගෝල්ෆ් එක. මුළු ලෝකෙම කියන සාමාන්‍ය යුරෝපේ ගොඩක් මාකට් වාහනේ තමයි ගෝල්ෆ් එක. මේක ඇවිල්ලා ගෝල්ෆ් සේරී 8 වෙනි එක. මේක වෙනවා යුරෝ 24500ක්. මේක 2022 මේ එන්ජින් කැපැසිටි එක 1400. මේක පෙට්‍රෝල්, මේක හයිබ්‍රිඩ් පෙට්‍රෝල් දෙකම. ඒ කියන්නේ පෙට්‍රෝල් හයිබ්‍රිඩ්. මේක දුවලා තියෙනවා යුරෝ මේ කිලෝමීටර් 22000 මේ 52000 දුවලා තියෙනවා. ඉතින් මේකුණත් සාමාන්‍ය යුරෝ දැන් මේවා මේ වගේ වාහනේ සාමාන්‍ය මෙහි නෝර්මල් වැඩ කරන එකට ගන්න පුළුවන්. හැම කෙනෙක්ට ඉතින් ගන්න පුළුවන්. මේ ලෝන් එකක් දාපුවම ගන්න මේ වාහන ගෙවන්න නිකම්ම ස්ථිර රස්සාවක් මෙහි කරනවා නම් ජර්මනි ස්ථිර රස්සාවක් කරනවා නම් මේක මේ හයිබ්‍රිඩ් ගහලා තියෙනවා. ස්ථිර රස්සාවක් කරනවා නම් මේ වාහනයක් යුරෝ 20000ක් 25000ක් මේ බැංකුවෙන් නිකම්ම දෙනවා. ලෝන් එක පාස් කරනවා. වාට මාස පතා ගෙවාගෙන යන්න. හැබැයි ඉතින් මාස 3ක් 6ක් විතර වා ස්ථිර රස්සාවක් කරලා ඉතින් ස්ථිරම වෙන්න ඕන රස්සාව. යුරෝ සාමාන්‍ය යුරෝ 2000ක් 1800ක් යුරෝ 2000ක් වගේ පඩි ගන්නවා නම් මේක වාහනයක් වට ගන්න පුළුවන්. මේ හැටියට මම කියන්නේ මේ ජර්මනිය හැටියට මේක වාහනයක් වට පාස් දෙනවා. බැංකුවෙන් අනිවාර්යෙන් පාස් කරලා දෙනවා. දැන් සාමාන්‍ය මේ වගේ මේ දැන් මේලාගේ ෆිනෑන්ස් මේ වාහන ගන්නත් ආපම මේලාගේ ෆිනෑන්ස් කරන්න පුළුවන්. නැත්තම් ඔයාගේ බැංකුවක ඔයාගේ account එක තියෙන බැංකුවෙන් ගිහිල්ලා ලෝන් එකක් ආපු ගමන් එලා එක දවසෙම ඔයාට පාස් කරනවා. මෙහි දවස් ගණන් ඉන්න ඕනේ නැහැ. ටර්මින් එකක් ගත්තාම එලා මේ එදාම ඔයාට ලෝන් එක පාස් කරලා දෙනවා. සල්ලි දෙනවා. ඉතින් මේ තමයි තායර් පෝලෝ එකක් ඉස්ලා පෙන්නුපු මොඩල් වලින් එකක් තමයි. ඊට පස්සේ තව එකක් ඉතින් Volkswagen උනාට මේ වාහනක් තියෙනවා. ඉතින් මේ දැන් මිනි මේක වෙලා මිනි කූපර් එකක්. මේක වෙලා ඉතින් සාමාන්‍ය BMW එකෙන් ගහන්නේ මිනි කූපර් එක. මිනි එක. ඉතින් මේවත් තියෙනවා. ඉතින් මේකේ න දොරවල් 4. මේක පෙට්‍රෝල් එකක්. මේක එන්ජින් කැපැසිටි එක කියනවා 1500. මේක කියනවා යුරෝ 15000ක්. මේක ඇවිල්ලා 2018 මොඩල් එක. 2018 මොඩල් එක. මේක ලස්සනයි. මේක දොරවල් 4 එකක්. ඉතින් මේක දුවලා තියෙනවා කිලෝමීටර් 62000ක් දුවලා තියෙනවා. තව වාහනේ තමයි Volkswagen එකෙන් ගහන එක. මේක ඇවිල්ලා Volkswagen Taycan. මේක එන යුරෝ 19500ක් වෙනවා යුරෝ. මේක ඇවිල්ලා එන්ජිම මේක පෙට්‍රෝල් වාහනයක්. එන්ජිම 10 එන්ජිමක්. ඒක දුවලා තියෙන කිලෝමීටර් 66000ක් දුවලා තියෙන කිලෝමීටර්. ඉතින් මේ නම් මේ 66000 දුවලා කියන්නේ මේ වාහන නම් එච්චර ගානක් මේ මොකද මේ වාහන හොඳට පාවිච්චි කරන මේ මිනිස්සු මේ ඉන්න කට්ටිය. මේ තමයි තව එකක්. මේක Volkswagen Golf එක. මේක එයාර්ලයින් පැකේජ් එක තියෙන්නේ. මේක න යුරෝ 27000ක්. මේක 2024 එන්ජින් කැපැසිටි එක 1500. මේක පෙට්‍රෝල් දුවලා තියෙන කිලෝමීටර් 20000ක් දුවලා තියෙනවා. ඔව්. ඉතින් වාහනේ ඔප්ෂනල් විදියට වාහනේ ඉතින් පැකේජ් එක උනාට ලයිට් ෆුල් LED දැන් ලයිට් මාත්‍රික්ස් තියෙනවා. ඉතින් ඒවා මේ 아무තු දේවල් ඉතින් වාහන වල තියෙනවා. දැන් ඒවා බලලා තමයි ඉතින් වාහනේ ප්‍රයිස් එක එහාට මෙහාට වෙන්නේ. එනවාත් ඉතින් සාමාන්‍යයෙන් බලන්න ඉතින් වාහනේ ආයි සුපිරි වාහන තමයි. ඉතින් මේ
සීට් තුන ලස්සනට ස්පොට් විදියට තියෙන එයර්ලයින් මම හිතන්නේ ඔයාලට පේනවා දන්න වීදුරුවෙන් ඉතින් වීල්ස් උනත් 17 තියෙන්නේ මේ තමයි Volkswagen තියෙන්නේ පොඩිම වාහනයක් තමයි මේක ඇවිල්ලා මේ Volkswagen up එක මේක Volkswagen family එකෙන් පොඩිම වාහනේ මේක කියන යුරෝ 12000ක් ඒ කියන්නේ යුරෝ 12000ක් කියන්නේ ලංකාවේ මම පස්සේ ගණන් හදලා මේකට විතර මම දාන්නම් යුරෝ 12000ක් කියන්නේ කීයද කියලා මේක කියන 2022 මොඩල් එකක් 2022 තමයි මේක හදලා තියෙන්නේ එන්ජින් කැපැසිටි එක 10 පෙට්‍රෝල් මේක දුරලා තියෙන කිලෝමීටර් 50000ක් ඉතින් මම බලන්නකෝ මේ සාමාන්‍යයෙන් දැන් ඔයාලට කැමරාවෙන් පේන්නේ නැති මම මේක නම් වැගනාර් එක මේකට වඩා චූට් උසයි ටිකක් ලොකුයි අනේ දැන් දිගක් තියෙනවා වැගනාර් එකට සාමාන්‍ය වැගනාර් එකට වඩා පොඩි මේක එවනම් මේක සාමාන්‍ය මේ හොඳ පොඩි වාහනයක් තමයි අප් එක කියන්නේ ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ Volkswagen එකේ ෆැමිලි එකේ පොඩිම වාහන තමයි මේක ඇතුළු වුණත් ලස්සනට තියෙනවා තව වාහනයක් තමයි මේ Volkswagen ගොඩක් මාකට් වාහනයක් තමයි මේ T-Roc එක. T-Roc එක මේක න 2025 මොඩල් එක. මේක ඇවිල්ලා මේකත් ඇවිල්ලා එන්ජින් කැපැසිටි එක 1000 පෙට්‍රෝල් මේක දුර තියෙන කිලෝමීටර් 7000ක්. හැබැයි මේක ප්‍රයිස් එක මට පේන්නේ නැහැ. මම හිතන්නේ මේක ප්‍රයිස් එක යන්නේ 2025 ඉඳන් මම මේ 25000ක් වගේ තමයි ප්‍රයිස් එක යන්නේ. ඊට පස්සේ හරියට බලලා කියන්න මම හිතන්නේ 25000ක තමයි ගාන මාකට් එක තියෙන්නේ මේක තාම 2025 නේ ඒ කියන්නේ ගිය අවුරුද්ද මම 25000ක් 28000ක් අතර තමයි යන්නේ ඇතින් සුපරි වාහනයක් තමයි තවහනේ තමයි Volkswagen එකේ ගොඩක් මේ Passat එක ගහනවා. මේ කියනවා මේක ඩීසල් එකක්. මේ මොඩල් එක 2025 එකක්. ඉතින් 2025 මේක ප්‍රයිස් එක වෙනවා 37000ක්. මේක විල ඩීසල් මෙසිල කිව්වා වගේ එන්ජින් කැපැසිටි එක 2000. මේක දුරලා තියෙනවා කිලෝමීටර් 18000ක්. ඔටෝ ජියර් මේක නම්. මේකේ PSA 150ක් විතර තියෙනවා. ඊට පස්සේ කිලෝවාට් වලින් බලද්දී 110ක් තමයි PSA 150 110ක් තමයි වදින්නේ. ඒ සේම ඩිජිටල් තමයි ස්ක්‍රීන් තියෙන්නේ මේ ලෝන් එකත් ඉස්සෙල්ලා අතනත් ස්ක්‍රීන් ඉතින් මේක ඇවිල්ලා වැගන් කියන්නේ මෙහි චුත මේ දිග වාහනේ තමයි ෆැමිලි දිග වාහනයක් ඩිකිය දිගයි Volkswagen එක උනාට මේ තව දෙයක් තමයි මේ මේලා තව වාහන තියා ගන්නවා ඉතින් මේක Volkswagen කම්පැනි එකක් උනාට මේක අපිට බලන්න පුළුවන් මේකේ දැන් Cupra එක කියන්නේ මේ Seat එකෙන් එන මේ වාහනයක් තමයි Seat එකෙන් හදන වාහනයක් ඒක ස්පෝර්ට් ලයින් එක ස්පෝර්ට් මේ විදියට හදන්නේ ඒකෙම Seat එකෙන් ගහන Cupra එක තමයි ඉතින් ගොඩක් මේකේ තියෙන විශේෂ තව වාහන జాතියක් තමයි Skoda කියන්නේ Skodත් මේ කොමත් අයිති වෙන්නේ Volkswagen එකට තමයි Skoda මාක් එකත් Skoda බ්‍රෑන්ඩ් එකත් ඉතින් ඒව ටිකක් මම ඔයාලට පෙන්නන්නම් මේක තමයි ගොඩක් මේ දැන් Cupra එක මේ තමයි Cupra එක ගොඩක් මේ පාර මේ මාකට් එක තියෙනවා ගොඩක් වාහන මම දැකලා තියෙනවා පාරේ මේ වගේ Cupra එකේ ඉතින් මේක Cupra එක එනවා මේක කිලෝමීටර් 10000යි දුවලා තියෙන්නේ 2024 මොඩල් එක මේක එනවා 45000ක් මේක හයිබ්‍රිඩ් මොඩල් එකක් පෙට්‍රෝල් හයිබ්‍රිඩ් ඉතින් බලන්නකො මේක කොච්චර මේක ලස්සන වාහනයක් තමයි Cupra එකෙන් ඒ කියන්නේ Seat එකෙන්ම ගහන්නේ තමයි Seat එකෙන් හදන්නේ
සීට් ලෙදර් සීට් තියෙන්නේ. ඉතින් අංකල් 20 රිම්ස් තියෙන්නේ. 20 255 40 20. මේක ඇවිල්ලා ස්කෝදා කරෝක්කු එක. ඉතින් 아무තු නම් තමයි ස්කෝදාගෙන් දාන්නේ. මේක 2025 මොඩල් එක. මේක එනවා 36500ක් යුරෝ 36500ක් 1500 එන්ජින් කැපැසිටි එක. මේක පෙට්‍රෝල් ඔටෝ ජියර්. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ Volkswagen එකත් හදන්නේ මේ ස්කෝදා එක හදන්නේ Volkswagen එකෙම තමයි. ගොඩක් මේ ස්කෝදා වුණාට Volkswagen පාර්ට් තමයි මේකට මේ වාහනේ හදන්නේ. පාවිච්චි කරන්නේ මේ වාහනේ හදන්න. ඉතින් ඔයාලා දන්නා ඉතින් ජර්මනියේ ගොඩක් තව වාහන කම්පැනි තමයි Audi කියන්නේ. ඉතින් Audi එකනොත් පාවිච්චි කරන්නේ ගොඩක් Volkswagen පාර්ට්ස් තමයි වාහන වලට. ඉතින් ඉස්සරහා තව Audi එකක් තියෙනවා. මේක ඇවිල්ලා Audi Q3 එකක් වෙන්න ඇති. කෙලස් ලයින් මේක ගාන ගහලා නැහැ. ඔව් මේක Q3 එකක් තමයි. ඒ කියන්නේ Q3 එකක්. මේකේ ගාන ගහලා නැහැ. ලස්සන මේක ස්ලයින් පැකේජ් එක තියෙන්නේ. ඉතින් යාළුවනේ එන්න වාහන ලෝකයක් තමයි මේ හරි තියෙන්නේ. මගේ ඒ හතර පැත්තෙම වාහන තමයි තියෙන්නේ. ඉතින් මේවා දැක්කම ගොඩක් මේ මගෙත් එස්පිරේනවා හිත පිරෙනවා. ඉතින් මාත් ආසයි ඉර දවසට ටිකක් දවසදී මාත් වටයක් ගහන මේ වාහන වල. මොකද හැමතිස්සෙම මේවා මේ මෙතන Volkswagen එක වහලා තිබ්බට අපිට ඕන වෙලාවකට ඇවිල්ලා වාහන ටික බැලුවා හැකි. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි එලාගේ මේක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මගේ වටේම තියෙන්නේ වාහන තමයි මේ වාහන. ඉතින් මෙතනත් වාහන. ඉතින් මෙසේරම ඔයාලට ගණන් කියන්න ගියොත් මට දවසක් වීඩියෝ එක දවසක් විතර පැය 24ක් විතර දාන්න වෙන වීඩියෝ එකක්. ඉතින් මම ඔයාලට සුළු ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය කරන මම හිතන විදිහට අවශ්‍ය කරන වාහන ටික තමයි ගේන්නේ. ඔයාලට බලන්න පුළුවන්. තව වාහන නැත්නම් Volkswagen එක ගහන්නේ Tiguan එක. Tiguan එක මේ කියනවා මේ කළු පාට එක. මේක 2024 මොඩල් එකක්. මේක එනවා යුරෝ 50000ක්. මේක ඩීසල් එන්ජින් කැපැසිටි එක 2000 කිලෝමීටර් දුරලා තියෙනවා 20000ක්. ඉතින් මේක කොහොමද ලස්සන තනිකරම බ්ලැක්. මේක එයර්ලයින් ඒ කියන්නේ ස්පොට් පැකේජ් එක තියෙන්නේ. ස්ක්‍රීන් එක නිකන් ලොකු ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා මේ තව Tiguan එකක්. ඉස්සෙල්ලා බලපු එක ඕලා බලපු එක Tiguan අලුත් මොඩල් එක. මේක ඇවිල්ලා 2018 මොඩල් එක. මේක මේ පෙට්‍රෝල් එන්ජින් කැපැසිටි එක 2000 කිලෝමීටර් 60000ක් දුවලා ඔටෝ ජියර්. මේක එනවා 25000ක්. ඒ කියන්නේ අරක 24 2024 නේ. මේක එනවා 2018 එක. ඒක තමයි ගණන් අඩු. තව දෙයක් තමයි මේ පෙට්‍රෝල් ගොඩක් මේ මෙහිනම් මාකට් එක කියන්නේ පෙට්‍රෝල් එක මාකට් එක අඩුයි. ඩීසල් එක ටිකක් වැඩි පෙට්‍රෝල් එක. පෙට්‍රෝල් එකට වඩා ඩීසල් එක වැඩි. ඉතින් මේ වාහනේ යුරෝ 25000කට නේ. ඉතින් මේක 2000 එන්ජින් කැපැසිටි එක 2000 කියන්නේ ඉතින් ගොඩක් තෙල් පෙට්‍රෝල් වැඩ ඒ කියන්නේ තෙල් බොනවා. ඒක තමයි ගොඩක් මේ 2000 වගේ වාහනයක් ඩීසල් ගන්න. ඉතින් ඩීසල් හොඳට වැඩ කරන හින්දා. ඒකයි ඩීසලුත් මේ ගණන් වැඩි. ඩීසල් වාහනයක් ගණන් වැඩි. ඉතින් යාළුවනේ මේ තමයි මේ තනිකර වාහන ලෝකයක් තමයි. ඉතින් මෙතනට ආවොත් ඉතින් කොයි වාහනේද කියලා ගාන කොයි වාහනේද ගන්න කියලා හිතෙන්නේ නැහැ. ඔය පේනවනේ. තනිකර වාහන ලෝකයක් තමයි තියෙන්නේ ඉතින්. මෙතනට ආවොත්
කොයි වාහනද මේක ලස්සන පාටක් තියෙනවා. මේක වහලා ඇලෙනවා. ඉතින් මේක ඇවිල්ලා Golf GT එක. මේක තනිකර ස්පෝර්ට් එක. මේක යුරෝ 31,000ක් වෙනවා. මේක බලමු. මේක Volkswagen Golf GT සේරිය 8 එක. ඒ කියන්නේ වාහනේ සේරිය 8. 2024 එන්ජින් කැපැසිටි එක 2000. පෙට්‍රෝල් කිලෝමීටර් 30000යි දුවලා තියෙන්නේ. ප්‍රයිස් එක එනවා යුරෝ 31,000ක්. මේ බලන්න. මේක ඇවිල්ලා තනිකර ස්පෝර්ට්. තව මේකේ මේ Golf එකේ GT එක ගහනවා එන්ජින් කැපැසිටි එක 3200. එක තව මේකට වැඩි පික මේකේ PS එක ගන්න කියන්න බැරුව උනාට මේකේ PS තියෙනවා. ඒ කියන්නේ පවර් එක 245ක්. කිලෝවාට් වලින් බැලුවොත් 180ක්. ඒ කියන්නේ කොහොමද මේක? මේ ඩබල් සයිලන්ස්. මේකත් සාමාන්‍යයෙන් මෙහි තරුණ කොල්ලෝ ගාව මේක තියෙනවා. ස්පොට් වාහනයකට ආසනයිදී අනිවාර්යෙන් මෙහි කොල්ලෝ ගන්න මේකත් තමයි Golf එක. ඉතින් මේ වාහනේ බලන්නකො මේ වාහනේ වෙලා ස්කෝඩා එක. මේක යුරෝ 40000ක් වෙනවා. මේක 2023 එන්ජින් කැපැසිටි එක 2000 ඩීසල්. මේක දුරලා තියෙනවා කිලෝමීටර් 45000ක්. ඔටෝ ජියර් මේක 4 wheel තියෙනවා. 2023 මොඩල් එක. ඉතින් බලන්න පොඩු ෆැමිලි සාමාන්‍ය ෆැමිලි එකට හොඳ ගමන් යන්න හොඳ වාහනයක් තමයි. ඉතින් ඉස්සෙල්ලා කූපරා එක ගැන කිව්වම මෙතන තමයි කූපරා කූපරා ගොඩක් තියෙනවා එතන. මේ වල ගානක් ගහලා නැහැ. මේක නම් කූපරා එක මේක සෙට් එකක්. ඉතින් සෙට් එකේ මොඩල් එකක්. කූපරා ගානේ ගානට තියෙනවා. මේක බ්‍රෑන්ඩ් නිව් තනිකර මේක නම් බ්‍රෑන්ඩ් නිව් වාහන තමයි මෙතන මේ කූපරා තියෙන්නේ. දැන් මේක වෙනවා මේක එනවා 55000ක් යුරෝ බ්‍රෑන්ඩ් නිව්. ඉතින් කොහොමද වාහනේ බලන්නකෝ ඈ. වීල්ස් එක තනිකර නේ. මේක ඉස්සෙල්ලා කිව්වා වගේ හයිබ්‍රිඩ්. ඉතින් මේක තමයි තව Volkswagen එකෙන් ඉලෙක්ට්‍රික් වාහන හදනවානේ Volkswagen එකේ. ඉතින් මේක තමයි එකෙන් එකක්. මේ මොඩල් එක දැන් අහන ගහලා නැහැ. මේක මම ටෙස්ට් ඩ්‍රයිව් කරන්න තියෙන්නේ. මේකේ නම ED5 එක. මේක ෆුල් ඉලෙක්ට්‍රික්. මේක මේකේ ED3 එකක් තියෙනවා. ඉතින් ඒක මම අර ඉස්සරහා තියෙන එක පෙන්නන්න. මේකේ ගානක් ගහලා තියෙන මේ ගාන ගහම මේක ටෙස්ට් ඩ්‍රයිව් කරන්න වගේ තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා ID මේ 5 එක පෙවුවා. මේක ID3 එක. මේක ෆුල් ඉලෙක්ට්‍රික් Volkswagen එකෙන් හදන්නේ. මේක යුරෝ 40000ක් වෙනවා. මේක 2024 මොඩල් එක. කිලෝමීටර් දුරලා තියෙන්නේ 8000ක්. ඉතින් මේක ෆුල් ඉලෙක්ට්‍රික්. මේක ඉලෙක්ට්‍රික් වාහනයක් වුණා. මේක නම් ලස්සනයි ඉතින්. ID drive එක 3 ඉතින් Volkswagen එකේ වාහන විතරක් නෙමෙයි ඒලා මේ වගේ වෑනුත් ගහනවා. මේ සාමාන්‍ය මෙහිවා චූටි ලෝරි තමයි මේවා. ඉතින් පාවිච්චි කරන්නේ සාමාන්‍ය වැඩ කරන්න තමයි. ඉතින් ඒව ගැන මම ඔයාලට Volkswagen එකට ආපු ගාම කියන්න. ඉතින් ඒව ගැන ඒව ටිකක් බලන්න යන්න. ඉතින් මේක න යුරෝ
මේවා සාමාන්‍ය වැඩ කරන්න තමයි කාගරි කොම්පැනියට පාවිච්චි කරන වාහන තමයි ඉතින් වැඩ කරන්න එහෙම. ඉතින් මේකේ න යුරෝ 36000ක් මේක 2021 කිලෝ ඩීසල් සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් මේවා නම් ඉතින් කිලෝමීටර් 35000ක් දුවලා තියෙනවා. මේවා නම් එච්චර මං ගේන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය හැමතැනම ඉතින් මේ තියෙන හැම එකම ඔයාලට පෙන්වන්නේ නැහැ. ඉතින් මම පෙන්වන්නේ ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ නම් මේවා නැහැ. ඉතින් මම බලන්න මේකේ න යුරෝ 25000ක්. මේක 2021 එන්ජින් ඩීසල් 2000 එන්ජිම මේ කිලෝමීටර් 72000 දුවලා 2021 මොඩල් එක. ඉතින් මේක ඩීසල් තමයි යුරෝ 25000. මේ තමයි තව ඉතින් වෑන් එක පිටිපස්සේ කපුප එක. පිටිපස්සේ පෙට්ටිය තියෙනවා. ඉතින් මේක නම් ගාන ගහලා නැහැ. මේක නම් බ්‍රෑන්ඩ් නිව් වෙන්න ඕන. ඉතින් යාළුවෝ මම ඉස්සරහ කිව්වා වගේ දැක්කද මේ Volkswagen කියන්නේ ඉතින් සාමාන්‍ය අර Volkswagen Audi Seat Cupra සර්විස් එක තියෙන්නේ මෙතන තමයි. ඒ කියන්නේ මේ කම්පැනි මෙතන ලොකුයිනේ. ඉතින් ඒකේ සර්විස් කරන්නේ වාහන සර්විස් කරන්නේ උතන තමයි. ඉතින් මෙතනත් වෑන් එකක් තියෙනවා. මේක ගහලා තියෙන $1 මම දන්නා මම. මේකත් දිග වෑන් එකක් නෙමෙයි ටිකක් කොට වෑන් එකක්. යුරෝ 33500යි. මේක 2025 මොඩල් එක. මේක ඩීසල් එන්ජින් කැපැසිටි 2000 දුර තියෙන කිලෝමීටර් 8000ක්. තමයි මේ තියෙන Volkswagen කැලිෆෝනියා එක පාවිච්චි කරන්නේ සාමාන්‍ය මේ මොබිල් වෑන් එකක් කියන්නේ මේක මේ කැම්පින් වෑන් එකක්. කැම්පින් ඔචයන් කැම්පින් මේ පැක් එකේ ඉන්නේ. ඉතින් මෙතන තියෙන මේකක් තෙන් දෙකක්. ඉතින් මේක එනවා කිලෝ මේ ප්‍රයිස් එක එනවා යුරෝ 60500ක් එනවා. එන්ජින් කැපැසිටි එක මේ 2000 ඩීසල් ඊට පස්සේ අවුරුද්ද 2023 කිලෝමීටර් දුර තියෙනවා 54000. ඉතින් මේක සාමාන්‍යයෙන් දැන් ෆැමිලි එක පාවිච්චි කරන ඊට පස්සේ කැම්පින් එකටත් යන්න මෙලා පාවිච්චි කරනවා. ඉතින් මෙතන පිටිපස්සේ සීට් දෙකක් තියෙනවා. ඊට පස්සේ අතන මේ ෆ්‍රිජ් එක තියෙනවා. හර මම චූටක් පේනවා නේ ඔයාලට. ඉතින් පොඩි ලිපක් තියෙනවා. අතන මම ගෑස් බොම්බෝලෙත් මේ ගෑස් වෙනි වගේ ගෑස් වෙනි ලිප වැඩ කරන්නේ. බොම්බෝලෙත් තියෙනවා. ඊට පස්සේ අතන මේ ඒක මම බඩු දාගෙන තව මේ හදලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ෆැමිලි එකක් මේ ගොඩක් මේකත් පාවිච්චි කරනවා. මේක ෆැමිලි එකක් අරන් නිකන් දවසේ පාවිච්චි ඊට පස්සේ මේ කැම්පින් එහෙම දුර ගමන් යන්න එහෙම මෙතන තියෙන මේ වතුර රෝල් කරන්න මේ කරන්ට් එක ගහන්න ලස්සනයි. උඩ මේකත් ඇරෙනවා. උඩ වහලා තව ඉස්සෙන ඉතුරු නිදා ගන්න තමයි උඩ වහලා මේ උඩ වහලා ඉස්සුනහම නිදා ගන්න පුළුවන්. ඉතින් තව වහන තමයි මේක තමයි Volkswagen Multivan එක. මේකේ න යුරෝ 65000ක්. මේක 2025 මොඩල් එක. මේක පෙට්‍රෝල් එන්ජින් කැපැසිටි 1500 ඔටෝ ගියර් කිලෝමීටර් දුර තියෙන 16000ක්. බලන්න ඇතුළ ලස්සනයි. ෆිනිෂින් එහෙම ගොඩක් ලස්සනයි. ඊට පස්සේ මේකෙත් සීට් පිටුපස්සේ සීට් පහක් තියෙනවා. සීට් කොමාරි හතක් තියෙනවා. මෙතන උයන්ඩ තියෙනවා. උයන්ඩ ඊට පස්සේ පොඩි සිංක් එකකුත් තියෙනවා. ලිපයි සිංක් එකයි අතන පිටිපස්සේ ඇඳ තියෙනවා. ඉතින් මෙහෙම තමයි මෙහි කාමානේ. මෙතන කරන්ට් එක ගහන්න. කරන්ට් එක ගහන්න නැත්නම් වතුර ලෝඩ් කරන්න. ඉතින් මේ තමයි Volkswagen එක ගහන්නේ මේ කැලිෆෝනියා. මෙයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ කැම්පින් යන්න තමයි. ගොඩක් යුරෝප් කට්ටිය මේවා වාහන පාවිච්චි කරනවා. මේ කැම්පින් යන්න. ඉතින් මේ පිටිපස්සේ බයිසිකල් එහෙම දාගෙන ගොඩක් අය බයිසිකල් දාගෙන යනවා. බයිසිකල් එහෙම පදින්න කැම්පින් මේකට ගිහිල්ලා. ඉතින් මෙහෙම තමයි වාහනේ ඉන්නේ. මෙතන තියෙන ඉතින් ගෑස් තියෙන නැති වතුර ලෝඩ් කරන්න කරන්ට් එක ගහගන්න. මේ සීට් කරගෙනවා. ඉතින් මේක අලුත්ම brand new. ඉතින් මේක ගාන ගහලා නැහැ. ඉතින් මම ඔයාලට පෙන්වන්න ගියේ ඉතින් මේ වගේ තමයි මේ වගේ වාහනත් මෙහි තියෙනවා කියලා. ඉතින් මේ ඔයාලට බකින්න පුළුවන්. ඉස්සෙල්ලා මම කැලිෆෝනියා පොඩි එක පෙන්නුවේ. මේ කැලිෆෝනියා ලොකු එක.
ඒ කියන්නේ මේ වොල්මොබිල් එකක් විදියට හදලා තියෙන්නේ. මේ සයිරම වොල්මොබිල් එකක් උඩට උස්සලා වහලා උස්සලා තියෙන්නේ තව. ඉතින් මෙහෙම තමයි. මේ සීට් උනත් කරගෙනවා වෙන්න ඉතින් පිටිපස්සට. ඉතින් මේ වලට පේන්නවද දන්නේ නැහැ. මට මේ කළු කරලා හින්දා වීදුර කළු කරලා හින්දා පේන්නේ නැහැ. ඇතුලේ පිටිපස්සේ මේ මෙතන තවත් කළු කරලා මෙතන ඇඳ තියෙන හින්දා. ඉතින් මේක ඇඳ මේ මෙතනින් ආපු ගම්ම මේ විචි එක තියෙනවා টয়ලට් එක චූටියට වහලා. මෙතනට මේ ඉතින් යාළුවනේ මම මෙතන වීඩියෝ එක නතර ගන්න අදට. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. මතක් කරලා channel එක subscribe කරන්න. මොන හරි දෙයක් තියෙනවා නම් ඉතින් ඔයාලට කමෙන්ට් කරන්න. ඉතින් මේ තමයි ජර්මනියේ වාහන මිල, Volkswagen වාහන මිල. අද ඔයාලට පෙන්වනවා ඉතින් Volkswagen, Seat, Skoda, Cupra. ඊට පස්සේ ඔයාලට බලන්න ඕන නම් මගේ Porsche වීඩියෝ එක. ඒකටත් ගිහලා ඔයාලට බලන්න පුළුවන් Porsche price එක කොහොමද ජර්මනියේ කියලා. මේ තමයි Porsche company මේ. company කියන්නේ මෙතන sale එකක් තියෙනවා Porsche. ඉතින් ඒකත් ඇතුළේ වෙන ඉතින් මේ ජර්මනියේ ලොකුම තියෙන මේ වාහන company වලට. එහෙනම් යාළුවනේ ආයෙ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. අදට මම ගිහලා එන්නම්.